යාළුවනේ ඇත්තටම දැන් ලයිව්ම වුණා වැඩක් මම ඩ්‍රෝන් එක යවන්න ගියා දැන්. මේ තියෙන ඩ්‍රෝන් එක මම දැන් යවුවේ මෙන්න මෙතන හරි ඔයාලට පේන බිල්ඩින් දෙකක්. මෙතන ඕපන් ඒරියා එක. GPS සිග්නල් තිබ්බේ මතක හිටිය 12යි. මේක රෙකෝඩින් එක මම දාන්නම් 12ක් තිබ්බා. දැන් මම උඩට ඩ්‍රෝන් එක ෆ්ලයි කරා ඊට පස්සේ ඔටෝ ෆ්ලයි කරන්න ගත්තා. ගිහිල්ලා මෙන්න මේ පිටිය වෙදිලා බිමට වැටුණා. අනියෝ පාවිච්චි කරනවා නම් අනේ මම දැන් ගන්න එපා එතන මට ජරාවක්. මේ මම අර පෙන්නන්න මේ කැමරාව වැදුනේ මෙතන. දැන් ඩ්‍රෝන් එක ලෝ ලයිට් යවන්න බෑ කියන්නේ ඔක. ඒ වෙලාව 6යි වගේ. සමහර GPS ලොක් කරාම යවන්න පුළුවන්. මේ උඩට යද්දි GPS ඔටෝම කන්ට්‍රෝල් නැතුව ගියා. බලමු. මම වීඩියෝ එක දාන්නම් ඔයාලට මේකත් එක්ක. ඉතින් මම මේ අද ඩ්‍රෝන් එක උඩරිම උසට දාන්න තමයි මේ වෙලාවේ මේ ඩ්‍රෝන් එකයි මේකත් අරගෙන මම වීඩියෝ කරගෙන ගියේ. ගිහිල්ලා ඊට පස්සේ මම ඒ වෙනකොට RC2 එකට කනෙක්ට් කරගත්තා මගේ මිනි 4 Pro එකේ මේ රිමෝට් එකට. ඊට පස්සේ මම ඩ්‍රෝන් එක උන්නම තියලා මම කොහොමද ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දැම්මා. මට මැක්සිමම් ඇල්ටිටියුඩ් දාන්න පුළුවන්ද කියලා. මොකද සාමාන්‍ය GPS සිග්නල් ඊට වඩා තියෙන්න ඕන. මට සාමාන්‍යයෙන් මගේ අනිත් ඩ්‍රෝන් එකේ GPS සිග්නල් උඩට යද්දි වැඩි වෙලා ඔටෝ ස්ටේබල් වෙනවා. ඒත් අද නියෝ එකේ එහෙම දෙයක් උන්නේ නැහැ. උඩට යන්න යන්න GPS සිග්නල් ලොස් වෙන්න ගත්තා. ඉතින් ඊට පස්සේ මේ සිග්නල් 12යි විතර අර රෙඩ් වැටිච්ච ගමන් තමයි ඩ්‍රෝන් එක ගිහිල්ලා බිත්තිය වදින්නේ. ඔයාලට දැන් මෙතන ඉඳලා පේන්නේ මේ තාම මම ඔයාලට වෙන්නේ. එතකොට දැන් මට සිග්නල් තියෙන්නේ මට පේන විදියට 9යි. ඒ වෙනකොට සිග්නල් තිබ්බේ 9යි. GPS සිග්නල් 9යි. දැන් 9ක් තියෙන්නේ. මම 9ක් තියදී දැම්මේ නෑ ඩ්‍රෝන් එක. මම මේ වීඩියෝ එක දාන්න හේතුව ඔයාලට මේ දේවල් වෙන හින්දා. මම දන්නවා සාමාන්‍යයෙන් මෙතන මට වෙන්නේ එතනම GPS සිග්නල් මීට වඩා කනෙක්ට් වෙන්න ඕන. නමුත් මගේ අනිත් සාමාන්‍ය මිනි සීරීස් අනිත් ඩ්‍රෝන් වල එහෙම අවුලක් නැහැ. නමුත් මේ නියෝ වල තියෙන ප්‍රශ්නයක් මේක. දැන් ඔන්න බලන්න මට GPS සිග්නල් 10ක් කනෙක්ට් වෙලා. දැන් ආයෙ 9කට අඩු වෙනවා. ආයෙ 10යි. ඉතින් ඔයාලට දවල්ට මේ ප්‍රශ්නේ නැති හේතුවත් අදම දැනගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් මේ වෙලාවට 6යි ඔන්න 11යි. දැන් ටේක් ඔෆ් මිනිට් එක මට හම්බුණා. හෝම් පොයින්ට් අප්ඩේට් වුණා. සිග්නල් එක 12යි තියෙන්නේ. දැන් 12ට ලොක් කරලා දෙන්නේ. සුදු පාට වුණා. නමුත් මම කරන වැරද්ද තමයි මෙතන 12යි දාන එක. නමුත් මගේ අනිත් ඩ්‍රෝන් එකේ 12යි අවුලක් නැහැ. නමුත් නියෝ එක ඔයාලට පේන ඕන දැන් මම උඩට අප් කරා. හොඳට බලන්න ඔයාලගේ GPS සිග්නල් එක අන්න දැක්කද? ඒ කියන්නේ එරර් එකක් ආවා. ආයි සිග්නල් එක 11ක් 12. ඔන්න බලන්න වෙනස් වෙන. දැන් මට ඔය වෙලාව වෙනකොට ඔන්න දැක්කද 10යි 12යි. සිග්නල් ඩ්‍රොප් වෙනවා ආර විතර. ඒ කියන්නේ මම ඉන්න තැන ඩ්‍රෝන් එක උඩට දැම්මට මෙතන ලොකු ඕපන් ඒරියා එකක්. අන්න දැන් 10කට අඩු වෙලා. ආට පේනවා දැන් ඩ්‍රෝන් එක මේ වෙලාවේ ස්ටේබල් කරන් ඉන්නේ යන්තම් මාව පේන නිසා ඔය ෆ්‍රේම් එකේ ලොක් කරන් හිටියා. ඊට පස්සේ මම ඩ්‍රෝන් එක ඔය බැලුවේ ටිකක් උඩට අප් කළා මට සිග්නල් ස්ටේබල් කරගන්න පුළුවන්ද කියලා. මම පල්ලෙහා ඉන්නේ. දැන් 14කට ගියා අඩු වෙනවා. ඔන්න දැන් මම අප් කරන්න ගියා ඩ්‍රෝන් එක. ඔන්න 14කට ගියා ඩ්‍රෝන් එක. ඔන්න ඔහොම ගිහලා වැදුනා. එතකොට ඒ වෙලාවේ මේ මම ඩ්‍රෝන් එක යවුවේ නැහැ. ඩ්‍රෝන් එක ඔටෝ ගියේ. මම උඩට අප් කරනකොට ඩ්‍රෝන් එක ෆෝවර්ඩ් ගියා. නිකම්. ඔන්න ගිහින් වැටිලා මම අහුල ගන්නවා ඩ්‍රෝන් එක. ඉතින් ඔන්න ඕක තමයි අද උනේ. මම දාන්න හැදුවේ ඩ්‍රෝන් එක මීට සාමාන්‍ය දාන්න පුළුවන් උඩරින් මුසොන්න දැන් සිග්නල් එක 12ම ලොක් කළා තමයි වැටුනේ. ආයෙ 13 යන මම දැන් අතර ගත්තා. ඔන්න ඉතින් ඕක තමයි අද උනේ. ඉතින් ඔයාලම කල්පනා කරලා බලන්න නියෝ එක කොයිතරම් හොඳයිද ඒත් බලන්න සිග්නල් එක 12යි තියෙනවා. අය ඩ්‍රෝන් එක මම අරන් එන ගමන් ලොකු ඩැමේජ් එකක් උන්නේ.